මේක ගන්න මේක අඩුයි මේක අඩුයි එක මට පෙන්න කියන්නේ ඒක මට දැන් මෙතන කියන්න බෑ මගේ මූණ කැත වෙනවා එච්චරට ඇක්ෂන් ගොඩක් හේෂානිගේ ඩුබයි ටෝ එකක් ගියා අවුරුදු උත්සවයකට ඩුබයි වල ඉතින් ඒකට shopping ගිහිල්ලා මේ අන්තිමට හේෂානිව shopping mall එකේ අපිට හොයාගන්න බැරි වෙලා අපි හේෂානිව දාලා හොටෙල් එකට ආවා හරිම මේ සුන්දර හරිම හොඳ හිත හොඳ කෙල්ලෙක් හේෂානි කියලා කියන්නේ. ඉතින් හේෂානිට හරි ආදරෙයි මම. හේෂානිගේ ගිෂාන්ගේ මේ ලස්සන දවස හැඩ කරන්න තවත් තාරකාවියක් අපිත් එක්ක පායලා තියෙනවා. ඉතින් කොහොමද මේ දවස්වල සහ මොකද්ද මේ දවස්වල වෙන්නේ විශේෂ දේවල් මොනවාද? විශේෂ දේවල් කියන්නේ ඉතින් සංගීත කටයුතුත් එක්කම තමයි නියැලලා ඉන්නේ. අලුතෙන් ගීත කීපයක්ම නිර්මාණය කරා. ඉතින් ඒවා රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනගන්න කැමති මේ හේෂානිත් එක්ක තියෙන යාළුකම කොයි වගේද? ඉතින් හේෂානිත් එක්ක තියෙන යාළුකමත් එක්ක රසමුසු තැන් මොන හරි තියෙනවද කියලා අපිත් එක්ක මතක් කරමු. අම්මෝ හේෂානිත් එක්කන රසමුසු තැන් ගොඩක් තියෙනවා. මොකද හේෂානිව මට ඇත්තටම මේ ළඟින් මාස්ටර් කරන්න හම්බුනේ ගිය අවුරුද්දේ අපි මේ ඩුබයි ටෝ එකක් ගියා අවුරුදු උත්සවයකට ඩුබයි වල. ඉතින් එහෙදි අපි කට්ටියම එකට හිටියේ මමයි නිරංජනී ෂණ්මුගරාජ අක්කයි හේෂානි අපි කට්ටියම එකට හිටියේ. ඉතින් එකට shopping ගිහිල්ලා ගොඩක් පිස්සු නැටුවා ඉතින්. මේ අන්තිමට හේෂානිව shopping mall එකේ අපිට හොයාගන්න බැරි වෙලා අපි හේෂානිව දාලා හොටෙල් එකට ආවා. එච්චර වෙලාවක් ගියා එයාට shopping කරන්න. අන්තිමට බඩු බෑග් මෙහෙම පඩිපෙලේ ඇද උඩට ගත්ත එච්චරට බඩු අරගෙන. ඉතින් හරිම මේ සුන්දර හරිම හොඳ හිත හොඳ කෙල්ලෙක් හේෂානි කියලා කියන්නේ. ඉතින් හේෂානිට හරි ආදරෙයි මම. දැන් හේෂානිව ගත්තා කිව්වනේද shopping ගිහලා මොනවාද? හේෂානි සාමාන්‍යයෙන් shopping කරන්න කැමති මොනවද ඔයා දන්න විදියට? මෙහෙම හේෂානි ටිකක් බ්‍රෑන්ඩඩ් බඩුනේ පාවිච්චි කරන්නේ. ඒ වුණාට දැන් අපි ගිය වෙලේ නම් අක්කා මේ ඒ කියන්නේ ඒක මට දැන් මෙතන කියන්න බෑ මගේ මූණ කැත වෙනවා එච්චරට ඇක්ෂන් ගොඩක් හේෂානිගේ. අක්ක මේක ගන්න මේක අඩුයි එක මට පෙන්න මේකත් ගන්න මේ හෑන්ඩ් බෑග් ගණන් අඩුයි කියලා එහෙම හරියට අඩුවට තියෙන ඒවාත් හරියට බලලා මේක අඩුයි මේක ආයි ලංකාවේවත් කොහෙවත් වලට මේ ගන්නට ගන්න වෙන්නේ නැහැ මේක ගන්න අක්කා කියලා කියනවා. ඒ කියන්නේ ආයේ කවදා හරි ඩුබායි වල shopping යනවා නම් shopping partner විදිහට අරගෙන හොඳම කෙනා හේෂානි. අනිවාර්යයෙන්ම. ඉතින් හේෂානිගේ ලස්සනම දවස් ඉතින් ජීවිතේ හේෂානි අලුත් chapter එකකට පය තියෙනවා. ඉතින් හේෂාන්ට වගේ ආදරණීය සුබ පැතුම අපිත් එක් කරන්න පුළුවන්. හරි මං කලින් කිව්වා වගේ හිත හොඳ ගෑනු ළමයෙක් හේෂානි කියන්නේ සහ ඉතාම දක්ෂ තරුණියක්. මොකද අපේ මේ සාම්ප්‍රදායික නර්තනය හොඳටම හදාarලා තියෙන විශ්වවිද්‍යාලයේ හදාarලා තියෙන කෙනෙක් විදිහට මේ හරි ලස්සනට එයාගේ ඇඟ හසුරවනවා අතපය හසුරවනවා දැකලා තියෙනවා. සහ දැන් මේ ළඟදී තරඟාවලියකටත් සහභාගී වෙනවා. ඒවත් අපි හරි ආසාවෙන් බලනවා. ඉතින් හේෂානි ලස්සනට perform කරනවා. ඉතින් එහෙම ලස්සන හිත හොඳ ගෑනු ළමයෙක්ට ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදින් පටන් ගන්න මේ සුබ ජීවිතය සුබම සුබ වෙන්න තව තවත් ජීවිතේ ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හේෂාන්ටත් ගිෂාන්ටත් දෙන්නට. thank you snap tea අපිත් එක්ක එකතු වුණාට. thank you